අයිබෝවන් කියලා පිළිගන්නවා වෙනද වගේම අපේ YouTube channel එකට ඔයාලව හැමෝම. ඉතින් ඔන්න අදත් අරගෙන ආව අලුත්ම site එකක්. ඔයාලා ගොඩාක් කට්ටිය කියලා දුන්නා trade කරන්න පුළුවන් විදිහේ site එකක් අඳුන්වලා දෙන්න කියලා. ඉතින් trade කරන්න දන්නේ නැති කට්ටියට trade කරන්න ඉගෙන ගන්නත් පුළුවන් site එකක් මේක. හරිම ලේසියෙන් කරන්න පුළුවන්. Binance එකේ trade කරලා තියෙනවා නම් ඒ වගේම ඒ කට්ටියටත් පුළුවන් Binance එකේ spot trading කරන විදිහටමයි කරන්න තියෙන්නේ. නමුත් spot trading එකේ වගේ ලොකු කාලයක් බලාගෙන ඉන්න ඕනේ නැහැ trade එකක් profit ගන්න. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මේගොල්ලන්ගේ free signal දෙන channel එකක් තියෙනවා WhatsApp වල. ඒකට join වෙන්න. ඒකට join වෙන address link එකත් මම දාලා තියන්නම් ඔයාලට වීඩියෝ එකේ comment section එකේ. ඉතින් ඒකේ free signal දෙකක් දෙනවා දවසකට. ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ signal දෙක ඔයාලට පැයකට විතර කලින් ඒගොල්ලන් signal දෙක ලබා දෙනවා. ඉතින් ඒ signal දෙකට අනුව හරියට trade එකක් කරලා profit එක ගන්න කොහොමද කියන එක මම වීඩියෝ එකේ ඇතුළේදී ඔයාලට කියලා දෙන්නම්. ඒ වගේම තමයි මේ site එකේ හරියටම verification එක කරලා ඔයාලගේ IDT verification එක හරියටම කරලා site එකේ register වුණාට පස්සේ ඔයාලට $5ක් free ලබා දෙනවා ඔයාලට trade කරන්න. ඉතින් ඔයාලට $5න් trade කරන්න පුළුවන්. නමුත් ඔයාලා $5න් trade කරා වගේ තමයි ඔයාලා withdraw කරන්න නම් මේ site එකෙන් අනිවාර්යයෙන්ම $10ක් minimum deposit කරන්නට ඕන. ඉතින් deposit එකක් අනිවාර්යෙන් කරන්න ඕන නිසා ඔයාලා කැමති නම් කරන්න පුළුවන්. මොකද මම මේ කරන්නේ මේ site එක අඳුන්වලා දෙන එක විතරයි. ඔයාලගේ කැමැත්ත තමයි $10ක risk එකක් ගන්නවද නැද්ද කියන එක. ඉතින් 10 අවම වශයෙන් තියෙන. ඉතින් ගොඩක් කට්ටිය මේකට $50 100 මේ site එකේ ආයෝජනය කරලා වැඩේ කරගෙන යනවා. මොකද තමන්ගේ profit එක වැඩි වෙන්නේ $1 ගාන වැඩි වෙන තරමට මේකේ invest කරන. ඉතින් කැමති කෙනෙකුට මේකේ invest කරලා වැඩේ කරගන්න පුළුවන්. නැති කට්ටියට $5න් ඔයාලා trade කරන්න පුළුවන්. හරි එහෙනම් අපි ගිහලා බලමු කොහොමද මේකේ වැඩ කරන්නේ, කොහොමද හරියටම registration එක කරගන්නේ, ඒ වගේම කොහොමද මේකේ withdrawal එක දාන්නේ, deposit කරන්නේ කොහොමද, මේ හැම දෙයක් ගැනම ඇතුළට ගිහිල්ලා අපි කතා කරමු. ඉතින් comment section එකේ pin comment එකේ මම දාලා තියෙනවා ඔයාලට මේ site එකේ register වෙන්න ඕනි link එක. ඉතින් ඔයාලා කරන්න ඕනි comment section එකට ගිහිල්ලා අන්න ඒ link එක touch කරලා මෙන්න මේ site එකට එන්න. ඉතින් මෙන්න මේ විදිහේ interface එකක් තමයි ඔයාලට site එකේ register link එක touch කරලා ආවට පස්සේ පෙන්වන්නේ. ඉතින් අපි බලමු කොහොමද නිවැරදිව මේකේ register වෙලා free හම්බ වෙන $5 ගන්න කියලා. ඉතින් මෙන්න මේතනට ආවට පස්සේ ඔයාලා මුලින්ම කරන්න ඕනේ ඔයාලගේ ඊමේල් එක මේකට ලබා දෙන්න ඕනේ. ඔයාලගේ ඊමේල් ඇඩ්‍රස් එක මෙන්න මෙතනට ලබා දෙන්න. අපි ලබා දෙමු ඊමේල් ඇඩ්‍රස් එක. හරි. මම මගේ ඊමේල් ඇඩ්‍රස් එක ලබා දුන්නා මෙතනට. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ ඉලක්කම් සහ අකුරු තියෙන strong password එකක් මේකට දාගන්න ඕනේ. මෙන්න මේ දෙවණියට තියෙන තැන දාගන්න ඕනේ. ඉතින් මේකේ අඩුම characters ගාන 8ක් වෙන්න ඕනේ. 8යි 20යි අතර ප්‍රමාණයක් තියෙන්න ඕනේ ඔයාලගේ password එක. ඒ කියන්නේ ඉලක්කම් හෝ අකුරු 8කට වැඩි වෙන්න ඕන 20කට අඩු වෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහේ strong password එකක් මේකට ඔයාලා දාගන්න. මම මෙතනට මගේ password එක දාගන්නවා. හරි. මම password එකක් දාගත්තා. විශේෂයෙන්ම කියන්න ඕනේ ඔයාලා මේ දාගන්න password එක අනිවාර්යයෙන්ම හොඳට මතක තියාගන්න. මොකද මේ site එකට log වෙනකොට අනිවාර්යෙන් මේක ඕනි වෙනවා. ඉතින් ඒක නිසා කොහේ හරි ලියලා හරි තියාගන්න. අමතක වුණා කියලා පස්සේ දුක් වෙන්න එපා. ඒක නිසා අනිවාර්යෙන්ම මේක හොඳට මතක හිටින password එකක් මෙතනට දාගන්න. ඒ වගේම තමයි මෙතන මේ password එක දාන තැන දකුණු පැත්තේ තියෙනවා i සලකුණක්. ඒක touch කරලා බලන්න. එතකොට ඔයාලට පේනවා ඔයාලා දාපු password එක හරියටම එක අකුරක් හරි වැරදිලා තියෙනවා නම් ඔයාලට එතනදි check කරගන්න පුළුවන්. ඒක නිසා එතන බලන්න පොඩ්ඩක් touch කරලා password එක හරියටම හරිද කියලා. ඊළඟ අපිට කරන්න තියෙන්නේ get code. ඒ කියන්නේ verification code එක ගන්න ඕන. අපේ email address එකට මෙන්න මෙතනට දාගන්න ඕන. අපි email address එකට යනවා මේකෙන් code එකක්. අන්න ඒ code එක මෙන්න මේ enter verification code කියන තැනට දාගන්න ඕනේ. ඒක ගන්නෙ කොහොමද කියන එක මම කියන්නම්. අපි ඉස්සෙල්ලම ටච් කරන්න ඕනේ මෙන්න මේ මෙතන තියෙන get code කියන එක. අපි ඒක ටච් කරලා බලමු. මම දැන් get code කියන එක ටච් කරා. ටච් කරාට පස්සේ ඔයාලට පෙන්නනවා මෙන්න මේ විදිහට cursor එක කරකැවෙනවා.
ඊට පස්සේ මෙන්න මෙතන දැන් කවුන්ට් වෙන්න ගන්නවා විනාඩියක්. ඒ කියන්නේ විනාඩියක් ඇතුළත අපි ඒ වෙරිෆිකේෂන් කෝඩ් එක ගෙනල්ලා මේකට දා ගන්න ඕන. අපි දැන් යමු අපේ ඊමේල් ඇඩ්‍රස් එකට. හරි. මගේ මේල් බොක්ස් එකට මං ආවා. මේල් එකට ආවට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන තියෙනවා මුලින් මට ඊමේල් එකක් ඇවිල්ලා LTCC exchange කියලා. අන්න ඒක තමයි අපි ඕපන් කරගන්න ඕන. අපි මේ විදිහට ඕපන් කරගමු. ඕපන් කරගත්තට පස්සේ මෙන්න මේ මෙතන පෙන්නනවා මේ තියෙන security code කියලා. මෙන්න මේක තමයි අපි අතන ගිහිල්ලා ටයිප් කරන්න ඕනේ. දැන් අපි මේක ගෙනහිල්ලා අතන ටයිප් කරමු 77යි 60. ඉතින් මේක ගෙනල්ලා අපි මෙතන ටයිප් කරගත්තට පස්සේ අපිට පෙන්නනවා වෙලාව මෙතන කවුන්ට් වෙවි යනවා. ඉතින් ඒ වගේම මේ යටින් තියෙන මේ කෝඩ් එක ඒක වෙනස් කරන්න එපා. ඒක ඒ විදිහටම තියෙන්න අරින්න. ඒක තියෙන්න ඕනි ඔයාලට ෆ්‍රී $5 ලබා ගන්න නම්. ඊට පස්සේ අපි කරන්නේ මෙතන යට තියෙනවා ටික් එකක්. මෙන්න මේ ටික් එක දානවා. ටික් එක දාලා රෙජිස්ටර් කියන එක ටච් කරන්න ඕනි. මේ තප්පර ගාන ඉවර වෙන්න කලින් මම රෙජිස්ටර් කියන එක ටච් කරනවා. හරි. දැන් රෙජිස්ටර් සක්සස්ෆුල් වුණා. එතකොට අපිට මෙතනින් මැසේජ් එකක් එනවා save information එක save කරන්නද කියලා. ඒ කියන්නේ අපි මේ සයිට් එකට log වෙන්න අපි දීපු password එක සහ mail address එක මෙතනදී save කරගන්නද කියලා. ඉතින් ඒකට මම remember කියන එක touch කරනවා. remember කියන එක touch කරනවා. එතකොට අපිට මේ සයිට් එකට ආයෙ එනකොට automatically ඒක දෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි සයිට් එකට ආවට පස්සේ ඔයාලට ඇතුළ පෙන්නන්නේ. මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට ඔයාලා අරන් යන්නේ. ඉතින් රෙජිස්ට්‍රේෂන් එක තාම ඉවර නැහැ. දැන් අපිට මේ සයිට් එක ඇතුළට ලොග් වුණා විතරයි. මම කියන්නම් කොහොමද හරියටම ඉතුරු රෙජිස්ට්‍රේෂන් එකේ ඉතුරු වැඩ ටිකත් කරගන්නේ කියලා. ඉතින් මෙතනට ආවට පස්සේ මේ තියෙන හෝම් පේජ් එක මෙයාලගේ. මේ හෝම් පේජ් එකේ ඔයාලට පෙන්නනවා ඇති මේ Binance එකේ පෙන්නන විදියටම BTC, Ethereum, BNB coins වල ප්‍රයිස් එක එතකොට මේවා ඩවුන් යනවද මොකද කියලා මේකේ පෙන්නනවා. ඒ වගේම ඔයාලට මෙතන යට පේනවා ඇති ස්පොට් කියලා එකක් තියෙනවා Binance එකේ තියෙන විදියටම වගේ. ඒ වගේම මෙතන තියෙනවා මේගොල්ලන්ගේ contact ඊට පස්සේ invite, deposit, savings ඔන්න ඔය වගේ items ගොඩක් තියෙනවා. ඉතින් මම කියන්න registration එක ඉතුරු ටික හරියටම කොහොමද කරගන්නේ කියලා. අපි යන්න ඕන මෙන්න මේ මෙතන තියෙන දකුණු අත පැත්තේ අපේ තියෙනවා යටම me කියලා තැනක්. අනේ මේ කියන තැනට අපි ගිහිල්ලා බලමු. මෙන්න මේ මෙතනට ගියාට පස්සේ ඔයාලා දැන් ඉස්සලා ලබා දීපු මේල් ඇඩ්‍රස් එක සහ පාස්වර්ඩ් එක මේකට ලබා දෙන්න ඕනේ. එතකොට තමයි හරියටම මේ සයිට් එකට ලොග් වෙන්නේ. ඔයාලා දැන් ඉස්සලා දීපු පාස්වර්ඩ් එක සහ මේල් ඇඩ්‍රස් එක මෙතනට ලබා දෙන්න. හරි මම මේ විදිහට මගේ පාස්වර්ඩ් එක සහ ඊමේල් ඇඩ්‍රස් එක මෙතනට ඇතුළත් කරගත්තා. අපි බලමු මෙතනදී මෙන්න මේ මෙතන තියෙන login button එක ටච් කරලා. හරි login button එක ටච් කරාට පස්සේ නැවතත් එනවා මේක remember කියලා. remember කියන එක උඩ මම ටච් කරගන්නවා. එතකොට මේකේ ඊමේල් ඇඩ්‍රස් එක සහ පාස්වර්ඩ් එක මේකේ automatically save වෙනවා. දැන් ඔයාලට පෙන්නනවා ඇති අර විදිහටම ඉන්ටර්ෆේස් එක මේකේ පෙන්නනවා. නැවතත් අපි ගිහිල්ලා බලමු. මෙතන මේ තියෙන me කියන එක උඩට. ඉතින් මෙතනට ආවට පස්සේ මුලින්ම කරන්න තියෙන්නේ ඔයාලගේ මේ ඉන්ෆෝමේෂන් ටික හදාගන්න එක. ඉතින් ඒක කරන්න මුලින්ම අපි යනවා මෙන්න මේ මෙතන set nickname කියන තැන ඉස්සරහා තියෙන edit information කියන තැනට. අපි ගිහිල්ලා බලමු එතනට. හරි. edit information කියන තැනට ගියාට පස්සේ පෙන්නනවා ඔයාලගේ ID එක පෙන්නනවා. එතකොට මෙතනදී picture එකක් දාගන්න පුළුවන් ඔයාලට. ඔයාලගේ ප්‍රොෆයිල් එකට ඒක උඩ ටච් කරලා ඒ වගේම ඔයාලගේ name එක හදාගන්න පුළුවන්. මෙන්න මේ මෙතන ටච් කරලා. ওই දෙක තමයි මෙතනදී ඔයාලට හදාගන්න තියෙන්නේ. ඉතින් මෙතනදී අපි nickname එකක් set කරගමු. මෙතන nickname එක උඩ ටච් කරාට පස්සේ මෙන්න මේ විදියට එනවා. ඔයාලට පුළුවන් අකුරු දෙකකට වැඩි 12කට අඩු nickname එකක් මෙන්න මෙතනින් type කරගන්න. අපි type කරගමු මෙතනට. මම මේ අකුරු තුනකින් වගේ දාගන්නවා. මේක ටච් කරගෙන ඉවරලා මෙතන තියෙන okay බටන් එක උඩ අපි ටච් කරගමු. හරි. එතකොට ඔයාලට මෙන්න මේ විදිහට මැසේජ් එකක් එනවා. මේක confirm කරන්න. මෙතන confirm කරන්න. හරි.
දැන් ඔයාලට පේනවා ඇති මම මගේ නික්නේම් එක චේන්ජ් කරා. ඉතින් මෙතනට මගේ නික්නේම් එක වැටිලා තියෙනවා. ඒ වගේම අපි ප්‍රොෆයිල් පික්චර් එක බලමු. එතන ටච් කරලා ඔයාලට පුළුවන් මෙන්න මේ මෙතන තියෙන කැමරාව උඩ ටච් කරලා ඔයාලගේ ගැලරියේ තියෙන හෝ ඔයාලට එවෙලේ ෆොටෝ එකක් ගහලා හරි දාන්න පුළුවන්. ඉතින් මම මේක මේ වෙලාවේ ඔයාලට පෙන්වන්න යන්නේ නැහැ. ඔයාලා ඒක පික්චර් එකක් දාලා ඔයාලා ඒක හදා ගන්න. අපි යමු මෙතනින් බෑක් වෙලා. ඉතින් මේ ස්ටෙප් දෙක විතරයි ඔයාලට මෙතනදී කරගන්න තියෙන්නේ. මේ දෙක හරියට ඒ විදිහටම කරගන්න. හරි. අපි නැවතත් බෑක් යමු. මෙන්න මේ මෙතන තියෙන බෑක් බටන් එකෙන් තමයි අපි බෑක් වෙන්නේ. right. දැන් බෑක් වුණාට පස්සේ අපේ එතන හරි ඔයාලට පේනවා ඇති දැන් මෙතනදී මගේ නම චේන්ජ් වෙලා තියෙනවා. ඔයාලා ෆොටෝ එක චේන්ජ් කරාට පස්සේ ෆොටෝ එකත් මෙතනට චේන්ජ් වෙලා පෙන්නාවි. හරි. දැන් අපි යමු අපේ account එක verify කරගන්න. ඒක කරන්න අපි කරන්න තියෙන්නේ මෙන්න මේ මෙතන පෙන්නන ඔයාලට මේ තියෙන unverified කියලා වැටලා තියෙන මෙතන. ඉතින් අපේ account එක අපි verified කරගන්න ඕන. අපි බලමු කොහොමද verified කරගන්නේ කියලා. අපි කලින් අර Binance එකේදී කරා වගේම තමයි කරන්න තියෙන්නේ. ඒ තරම්ම ලොකු දෙයක් කරන්න නැහැ. චුට්ටක් තියෙනවා. ඉතින් ඒක අපි කරන්න විදිය කොහොමද කියලා බලමු. ඉතින් අපි ටච් කරන්න ඕනේ මෙතන unverified කියන එක උඩ තියෙන arrow එක ටච් කරනවා. ඔයාලට අවස්ථා තුනක් තියෙනවා මෙතන identity card එක පුළුවන්. මේ තියෙන්නේ ID card එක පුළුවන්. ඒ වගේම passport එක පුළුවන්. driving license එක පුළුවන්. ඉතින් ඔයාලට මේ option තුනෙන් කැමති එකක් use කරන්න පුළුවන්. ඉතින් මම විශේෂයෙන්ම කියන්න තියෙන්නේ සමහර කට්ටියගේ driving license එකේ තියෙන නමේ චූටි වෙනසක් තියෙන්න පුළුවන්. ID card එකේ නමේ වෙනසක් තියෙන්න පුළුවන්. passport එකේ නමේ වෙනසක් තියෙන්න පුළුවන්. නමුත් ඔයාලා මෙන්න මේ මෙතනට ලබා දෙන මොකක් හරි ඒ type එක ID card එක හෝ driving license එක හෝ passport එක අන්න ඒකේ තියෙන නම ඒ විදිහටම මෙතනට ලබා දෙන්න. ඉතින් අපි ඉස්සෙල්ලාම select කරගමු මොකෙන්ද අපි මේක register verified කරගන්න කියලා. ඉතින් ඔයාලා identity card එකෙන් register වෙනවා නම් මෙන්න මේ ID card කියන එක උඩ තියෙන tick එක දා ගන්න ඕනේ මෙන්න මේ විදිහට. හරි. අන්න එතනට හරියට දාගත්තා. දැන් ඒ කියන්නේ අපි identity card එකෙන් තමයි මේක verify කරන්න යන්නේ. එතකොට එතනට ID card එකට දුන්නට පස්සේ ඔයාලා ඒ ඔයාගේ identity එකේ තියෙන සම්පූර්ණ නම මෙතන type කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලගේ initial එක නෙමෙයි full name type කරන්න ඕනේ. surname එක සහ ඔයාලගේ නම සම්පූර්ණම type කරන්නට ඕනේ. ඊට පස්සේ ඔයාලගේ identity card එකේ number එක ID number එක මෙන්න මේ මෙතනට type කරගන්න ඕනේ. එහෙම නැතුව කවුරු හරි කෙනෙක් passport එකෙන් මේක කරනවා නම් එහෙම නැත්නම් driving license එකෙන් කරනවා නම් අපි හිතමු දැන් driving license එකෙන් කරනවා කියලා. එහෙම නෝ මේ driving license එක ඉස්සරහා තියෙන හරිය දා ගන්න ඕනේ. අපි මෙන්න මේ විදිහට දැක්කද? මෙන්න මෙතනට මේ විදිහට driving license එක කෙනෙකුට ටික් එක දාගෙන ඔයාලා ඊට පස්සේ කරන්න ඕනේ driving license එකේ තියෙන සම්පූර්ණ නම මෙන්න මේ මෙතනට ලබා දෙන්න. ඒ වගේම driving license එකේ number එක, ඒ කියන්නේ driving license number එක තියෙනවනේ ওই B135 457 අන්න ඒ වගේ driving license එකේ number එක මෙතනට ලබා දෙන්න ඕනේ. හරි මං හිතනවා එතන තේරෙන්නේ නැති කියලා. ඉතින් identity card එකෙන් හරි driving license එකෙන් හෝ passport එකෙන් ඔය මොන විදියෙන් ගියත් ඔයාලා මෙතනට අන්න ඒ විදියට fill කරගන්නට ඕනේ. ඉතින් ඔන්න ඔය තුන fill කරගත්තට පස්සේ ඊට පස්සේ ඔයාලට කරන් දෙන්න අපි හිතමු driving license එකෙන් ඔයාලා කරන්න කියලා. අන්න ඊට පස්සේ driving license එකේ photo එකක් මෙන්න මේ මෙතනට ලබා දෙන්න. ඔයාලා මෙන්න මේ කැමරාව උඩ ටච් කරාට පස්සේ ඔයාලගේ කැමරාව ඔන් වෙනවා. ඉතින් කැමරාව ඔන් වුණාට පස්සේ ඔයාලගේ identity එකේ ඉස්සරහා පැත්ත පැහැදිලි ෆොටෝ එකක් මෙතනට ලබා දෙන්න. ඔයාලට විශේෂයෙන්ම කියන්න ඕනේ identity card එකේ මුළු හතර අනිවාර්යයෙන්ම මේ ෆොටෝ එක ඇතුලේ පේන්නට ඕන. ඒ කියන්නේ හතර පැත්තෙම background එක පේන්න ඕනේ. ඒ වගේම මේකේ තියෙන අකුරු අනිවාර්යෙන් පැහැදිලිව තියෙන්නට ඕනේ. ඉතින් මෙන්න මෙතනට පළවෙනි එක ලබා දුන්නට පස්සේ ඔයාලට මේ වගේම කැමරාවත් එක්ක එකක් තව එකක් මෙන්න මේ මෙතනින් ඕපන් වෙනවා. ඒ ඕපන් වුණාට පස්සේ ඔයාලා එතනත් කැමරාව උඩ ටච් කරන්න. ටච් කරාට පස්සේ ඔයාලට identity එකේ පිටිපස්ස පැත්තේ ෆොටෝ එකක් ලබා දෙන්නට ඕන. ඒතකොට identity එක අනිත් පැත්ත හරවලා ඒ පැත්තේ ෆොටෝ එකකුත් මෙතනට ලබා දෙන්න. ඉතින් ඔන්න ඔය කාරණා ටික සියලුම දේ හරියට කරාට පස්සේ ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ මෙතන තියෙන OK බටන් එක උඩ ටච් කරන එක. මම හිතන්නේ හැමෝටම පැහැදිලි වෙන්න ඇති කොහොමද කරන්නේ කියලා. ඔයාලා ID card එකෙන් අපි හිතමු මේක කරනවා කියලා.
ID කාඩ් එක උඩ මෙතන ටච් කරගත්තා. ඊට පස්සේ ඔයාලා identity කාඩ් එකේ තියෙන සම්පූර්ණ නම මෙතනට දුන්නා. ID කාඩ් නම්බර එක මෙතනට දුන්නා. උඩට නම දුන්නා. යටට ID කාඩ් නම්බර එක දුන්නා. එතකොට මෙතනට ඔයාලගේ identity කාඩ් එකේ ෆොටෝ එක ඉස්සරහා සහ පිටිපස්ස පැත්ත දෙකම ලබා දුන්නා. දුන්නට පස්සේ මෙතනට දීලා ඔයාලා ඕකේ කරන්න. මේ වෙලාවේ මම මේ ටික දෙන්නේ නැහැ. මොකද මම account එක හදලා තියෙන්නේ. මේක account දෙකක් හදන්න බෑ එකම කෙනෙකුට. ඉතින් ඒක නිසා මට මෙතන දීලා පෙන්නන්න විදියක් නැහැ ඔයාලට. මම මගේ එකෙන් log වෙලා පෙන්නන්නම් ඔයාලට. ඇතුළට ගිහිල්ලා ඊටු ටික කොහොමද කරන්න කියලා අපි බලමු. ඉතින් ඔයාලට පේනවා ඇති දැන් මේ තියෙන්නේ මගේ account එක verified වෙලා තියෙන්නේ. ඉස්සෙල්ලා දැක්ක නේද ඔයාලා දැන් unverified කියලා නෝතන තිබුණේ. දැන් ඒක verified වෙලා තියෙන්නේ. ඔයාලට ඔන්න ඔය විදිහට වැටෙනකන් ඕක කරගන්න වෙනවා. අනිවාර්යෙන් සමහරලාට ෆොටෝ එකේ මොන හරි අඩුපාඩුවක් ආවොත් මේක මේ වෙන එකක් නැහැ. වුණොත් නැවත වාරයක් හරියට ෆොටෝ එක ගහලා එතනට ලබා දෙන්න. ඊට පස්සේ මෙතන verified වේවි. එතකොට අපේ account එක සම්පූර්ණයෙන්ම create වෙලා ඉවරයි. දැන් ඔයාලට පේනවා ඇති මෙතන අපිට free හම්බ වෙන USDT 5 දැන් ලැබිලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ identity verification එක කරාට පස්සේ තමයි හරියටම මෙන්න මේ free ලැබෙන USDT 5 අපිට ලැබෙන්නේ. ඉතින් අපිට පුළුවන් මේ ඩොලර් 5නුත් මේකේ ට්‍රේඩ් කරගෙන යන්න ඉස්සරහට ඩොලර් 5න් අපිට පුළුවන් මේකේ මේගොල්ලන් දෙනවා free signal එකක් දෙනවා කොහොමද කරන්න කියලා. ඉතින් මේ free signal එකට අපි එන වෙලාවට එතනට ගිහිල්ලා අපි මේකෙන් ට්‍රේඩ් කරන්න පුළුවන්. ඉතින් මම ට්‍රේඩ් කරන විදිය ඔයාලට ඉස්සරහට කියලා දෙන්නම්. අපි බලමු ඉස්සෙල්ලම ගිහිල්ලා මේකට කොහොමද දැන් ඩිපොසිට් එකක් කරගන්නේ කියලා. ඉතින් අපි ඩිපොසිට් කරන්න නම් මෙන්න මේ මෙතන තියෙනවා ඩිපොසිට් කියලා. මේ තියෙන්නේ මෙන්න මේ ඩිපොසිට් කියන එකට යන්න ඕනේ. මේ අපිට ඩිපොසිට් එකක් කරගන්න පුළුවන් අපේ Binance එක හරහා. එහෙම නැත්නම් අපේ තියෙන මොනවාක Trust Wallet හරි wallet ඕනම wallet එකක් කරහා මේකට ඩිපොසිට් එකක් කරගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් කොහොමද Binance එකෙන් මේකට ඩිපොසිට් එකක් කරගන්නේ කියලා. ඉතින් අපි කරන්න ඕන මුලින්ම මෙන්න මේ ඩිපොසිට් කියන එක උඩ ටච් කරන්න ඕනේ. මම මේ ඩිපොසිට් කියන එක උඩ ටච් කරගන්නවා. ටච් කරාට පස්සේ මෙන්න මේ විදියට එනවා. ඔයාලා මොකද්ද මේකේ ඩිපොසිට් කරන කරන්සි එක කියලා තමයි මෙතන පෙන්නන්නේ. ඉතින් අපි USDT කියන කරන්සි එකෙන් තමයි ඩිපොසිට් කරගන්නේ. ඒක නිසා මෙන්න මේ මෙතන තියෙන arrow එක උඩ අපි ටච් කරගන්නවා. ටච් කරාට පස්සේ මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් එනවා. self recharge කියලා. chain name එක TRC20 කියන chain link එකෙන් තමයි අපි මේකේ ඩිපොසිට් එක කරගන්නේ. ඉතින් මේ තියෙන්නේ මේ අපේ account එකේ wallet address එක. මේ මෙතන ඔයාලට පෙන්නනවා. මේ තියෙන අපේ wallet address එක. ඉතින් අපි මෙන්න මේ wallet address එක මෙතන තියෙන copy කියන එක උඩ touch කරලා copy කරගන්න ඕනේ. අපි මේක copy කරගමු. හරි. copy success කියලා වරුණා. දැන් අපි යනවා මම දැන් යනවා මගේ Binance එකට. Binance එක load වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මගේ Binance එක තියෙනවා. Binance එකට ගියාට පස්සේ මම යනවා මගේ wallet එකට. මගේ Funding wallet එකට මම යනවා. හරි මගේ Funding wallet එකට මම දැන් යනවා. ගිහිල්ලා මගේ Funding wallet එකට මම දැන් මේ වෙනකොට USDT 11ක් දාගෙන තියෙනවා. ඉතින් 11 මම අරගෙන යනවා මගේ සයිට් එකට. හරි. එතනට ගියාට පස්සේ මෙන්න මේ විදිහට පෙන්නනවා USDT 11. එතනට ගියාට පස්සේ ඔයාලට පුළුවන් withdraw කියන එක උඩ ටච් කරගන්න. ඒ කියන්නේ අපි දැන් මේකෙන් withdraw කරන්න හදන්නේ මේකෙන් අපි වෙන තැනකට ගන්න හදන්නේ. ඉතින් ඒක නිසා මේ මෙතන තියෙන withdraw කියන බටන් එක උඩ තමයි අපි ටච් කරන්නට ඕන. මම යනවා මෙතන withdraw කියන එක උඩ ටච් කරගන්නවා. ඊට පස්සේ අපිට තියෙනවා මෙතන coin එක select කරන්න. මේ තියෙන මෙතන BTC කියලා තමයි දැන්ට වැටලා තියෙන්නේ. අපිට ඒක change කරගන්න පුළුවන්. මේ මෙතන තියෙන arrow එක උඩ touch කරලා අපි ගෙනියන්නේ USDT වලින්. ඉතින් ඒක නිසා අපි මෙතනට touch කරලා USDT කියන එක select කරගන්නවා. හරි.
USDT කියන එක සිලෙක්ට් වුණා. ඊට පස්සේ අපි කරන්න ඕනේ අපි අර අතනින් කොපි කරගෙන ආපු ඇඩ්‍රස් එක මෙන්න මේ මෙතනට ලබා දෙන්න ඕනේ. මේ තියෙන්නේ enter address කියලා. අන්න ඒක අපි මෙතනට ලබා දෙනවා. හරි. ඇඩ්‍රස් එක අපි මෙතනට ලබා දුන්නා. ඊට පස්සේ මෙතනින් නෙට්වර්ක් එක අපි සිලෙක්ට් කරන්න ඕනේ. මේ තියෙන්නේ මෙතන නෙට්වර්ක් එක. අපි මේ නෙට්වර්ක් එක සිලෙක්ට් කරගමු TRC20 කියන එක. මේ උඩින්ම පෙන්නනවා. මේ උඩින්ම අපිට පෙන්නන්නේ TRC20 කියන එක. ඔයාලට පේනවා ඇති. මේ තියෙන්නේ Tron TRC20. ඉතින් ඒ link එකෙන් තමයි අපි මේක withdraw කරන්නේ. හරි. අපි ඒකත් ලබා දුන්නා. ඊට පස්සේ අපිට කියනවා මෙතන withdraw amount එක දාන්න කියලා. මම මෙතනට දානවා 11ක්. හරි. ඉතින් මම 11ක් දාන්න හේතුව තමයි ඔයාලා දන්නවා Binance එකෙන් වෙන කොහෙට හරි USD අපි withdraw කරනකොට මේගොල්ලන්ගේ fee එකක් network fee එක කපා ගන්නවා USDT එකක්. ඉතින් එතකොට USDT 10යි මට යන්නේ මගේ site එකට. මේ මෙතන පෙන්නනවා මේ පෙන්නන්නේ network fee එක 1 USDT යනවා. එතකොට receive amount එක USDT 10යි. ඉතින් ඒක නිසා තමයි මම මෙතනදී 11ක් ලබා දෙන්නේ. හරි. දැන් මේ ටික ඔක්කොම හරි. ඔයාලට ඕන නම් නැවත වාරයක් address එක check කරගන්න චුට්ටක් ගිහිල්ලා බලන්න මේ address එක හරිද කියන එක. ඒ කියන්නේ මේ අපි දැන් මේ මෙතනට ගෙනල්ලා දුන්නනේ අපේ අතන තියෙන wallet address එක. මේක චුට්ටක් හරිද කියලා ඕන නම් නැවත අතනට ගිහිල්ලා චුට්ටක් check කරගෙන එමු. මම හිතන්නේ හරි. ඒ වගේම මෙතනට ආවට පස්සේ අපිට පෙන්නනවා මම අගයි මුලයි චුට්ටක් බැලුවා. ඉතින් ඒ address එක හරි කියලා ඔයාලට පොඩ්ඩක් හරි වැරදිලා තියෙනවා නැවත මෙතනින් කොපි කරගෙන ගිහිල්ලා අතනට ලබා දෙන්න. හරි. දැන් අපේ ඔක්කොම හරි. අපි දැන් මෙතනින් මේක withdraw කියන එක ටච් කරගන්නවා. මේ තියෙන්නේ withdraw කියන එක උඩ ටච් කරගන්නවා. අපි බලමු withdraw කියන එක උඩ ටච් කරලා. ඊට පස්සේ මෙතනදී අපිට ආයි මැසේජ් එකක් එනවා amount එක දාලා. එතකොට amount එක තියෙනවා receive amount එක 10 USDT network fee එක 1 USDT. එතකොට address එක පෙන්නනවා network එක පෙන්නනවා source එක පෙන්නනවා fund in wallet එකෙන් කියලා. ඉතින් මේ මෙතන තියෙන ටික චුට්ටක් බලන්න හරිද කියන එක. අනිවාර්යෙන් $10ක් අපිට receive වෙන්න ඕනේ. ඉතින් receive වෙන්න ඕන නිසා $11ක් අපි අතනට දැම්මා. එතකොට network fee එකට එකක් ගිහිල්ලා $10ක් ඇවිල්ලා තියෙනවා. හරි. ඉතින් මේ ටික හරි නිසා මම continue කියන බටන් එක උඩ ටච් කරගන්නවා. මෙතන තියෙනවා මේ continue කියන බටන් එක උඩ ටච් කරගන්නවා. security verification requirement එකක් ඉල්ලනවා. එතකොට මම email එක සහ phone එක දෙකටම මේකේ verification requirement එක දෙන්නට ඕනි. අපි මේ දෙකක් දෙමු. මම email එකට යනවා. email එකට ගියාට පස්සේ email verification code එක. ඒ කියන්නේ මෙතනින් දැන් යනවා අපේ email එකට code එකක්. අපි මේ code එක මෙතන type කරගන්න ඕනේ. මම ඒක type කරගන්නවා. හරි මම මගේ කෝඩ් එක ලබා දෙනවා 213යි 046. හරි. එතකොට ඔයාලට පේනවා ඇති මෙතන ඊමේල් එක සක්සස් වුණා. ඊට පස්සේ ෆෝන් නම්බර් එකටත් අපේ වෙරිෆිකේෂන් කෝඩ් එකක් යනවා. අපි ඒක උඩ ටච් කරාට පස්සේ ෆෝන් එකට අපේ වෙරිෆිකේෂන් කෝඩ් එක එනවා. ඉතින් මේක උඩත් ටච් කරගමු. හරි මෙහෙම ආවට පස්සේ අපි දැන් මෙතන තියෙන get code කියන එක උඩ ටච් කර ගන්නට ඕනේ. මේ තියෙන්නේ get code කියන එක උඩ අපි ටච් කරගමු. අපිට WhatsApp එකට ගෙන්න ගන්නත් පුළුවන්. නැත්නම් text message එකක් විදිහට ගෙන්න ගන්නත් පුළුවන්. මම WhatsApp කියන එක උඩ ටච් කර ගන්නවා. අපි බලමු WhatsApp එකට ටච් කරලා WhatsApp එකට මට message එකක් එවි. එතකොට හරි මගේ කෝඩ් එක ආවා. මම කෝඩ් එක ටයිප් කරගන්නවා 04යි 62යි 92. හරි ඒ ඔක්කොම සාර්ථකයි. ඊට පස්සේ
withdrawal request submitted. ඒ කියන්නේ අපේ දැන් withdrawal එක හරි. ඒ කියන්නේ අපේ අර account එකට දැන් $10 යන්න ඕනි. හරි. මේක completed. ඊට පස්සේ දැන් අපි කරන්නේ අපේ අර address එකට අපේ site එකට ගිහිල්ලා බලමු. අපේ ඇවිල්ලාද කියලා මෙන්න මේ USDT ටික. දැන් මම යනවා අපේ අලුතින් දාපු site එකට. දැන් site එකට ගිහලා අපි මෙතනින් back වෙලා බලමු. අපේ site එකට අපේ $10 ඇවිල්ලාද කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති දැන් මෙන්න මෙතන මගේ $5යි තිබුණේ. දැන් මේ මෙතන $15ක් වෙලා තියෙනවා. ඒ කියන්නේ Binance එකෙන් withdraw කරලා ඒ ෂණිකවම අපේ මේකට deposit එක වැටෙනවා. විනාඩියක්වත් ගියේ නැහැ මේ කාලය. ඉතින් ඔයාලට පේන්නේ නැති $15 ඔන්න දැන් මගේ account එකට ඇවිල්ලා තියෙන්නේ. හරි. දැන් අපි බලමු ඉස්සරහට කොහොමද මේකේ වැඩ කටයුතු ටික කරගන්නේ කියලා. හරි අපි දැන් ඩිපොසිට් කරගන්න ඒවා ටික කරගෙන ඉවරයි. අපි දැන් බලමු මේකේ ට්‍රේඩ් කරන්නේ කොහොමද කියන එක. ඉතින් ට්‍රේඩ් කරන්න දන්නේ නැති කට්ටිය ඉන්නවා නම් මම මුලින් ඉඳලා මේක කියලා දෙන්නම්. දන්න කට්ටියත් ගොඩක් ඇති. ඉතින් අපි මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ ස්පොට් කියන එක උඩ ටච් කරගන්න ඕනේ. මේ මෙතන තියෙන යටම අනේ තියෙන ස්පොට් කියන එක උඩ අපි ටච් කරගන්නවා. ටච් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් පෙන්වන්නේ. ඉතින් මෙතනදී අපේ කරන්සි එක දැනට මේ මෙතන මට පෙන්වන්නේ BTC. ඒ කියන්නේ Bitcoin USDT කියන එක. ඉතින් මේකේ free signal එක මොන වයින් දෙනවද කියන එක අපි දන්නේ නැහැ free signal එක දෙනකන්. ඉතින් එතකොට මේක දෙන්න පුළුවන් අපිට එක එක જાතියේ ක්‍රිප්ටෝ වලින් දෙන්න පුළුවන්. ඔයාලට මම ඒක පෙන්වන්නම්. අපි මෙතනින් back යමු. back ගිහලා මම යනවා home එකට. home එකට ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන තියෙනවා BTC, Ethereum, BNB, DOT, ඊට පස්සේ Doge, Link, LTC මෙන්න මේ වගේ coin වර්ග බර ගාණක් තියෙනවා. ඉතින් මෙන්න මේ මොකක් හරි එක coin එකකින් තමයි අපිට free signal එක හම්බ වෙන්නේ. free signal එක හම්බුණාට පස්සේ අපි ගිහිල්ලා ඉවල කරන්න ඕනේ දේ මම ඔයාලට දැන් කියලා දෙන්නම්. අපි යනවා මෙතන spot කියන එක උඩට. spot කියන එක උඩට ගියාට පස්සේ මෙන්න මෙතන දෙනවා. අපි හිතමු දැන් අපිට මේගොල්ලෝ දෙන්නේ මේකේ LTC කියන එකෙන් කියලා. එතකොට අපි කරන්න ඕනේ මෙන්න මෙතන දැන්ට තියෙන BTC කියන එකනේ. එතකොට LTC USDT එකෙන් නම් අපිට free signal එක එන්නේ. මෙතනදී අපි කරන්න ඕනේ එතනට ගිහිල්ලා අපි මේක change කරගන්න ඕනේ. මෙන්න මේ BTC එකට ඉස්සරහින් තියෙන කොටුව උඩ අපි touch කරගන්න ඕනේ. ඒක touch කරාට පස්සේ අපිට මෙන්න මෙතනින් පෙන්නනවා ක්‍රිප්ටෝ ටික. ඉතින් අපි හිතමු මේගොල්ලෝ දීලා තියෙන LTC කියන එකෙන් නම් මෙන්න මේ මෙතන තියෙන්නේ අපි LTC කියන එක උඩ touch කරගන්නවා. මම කියන්නේ මේ උදාහරණයක් විදිහට ඔයාලට පෙන්නන්න. මම ඉස්සරහට පෙන්නන්නම් කොහොමද කියලා හරියටම. එතකොට LTC කියන එක උඩ මේ විදිහට ටච් කරගන්නවා. එතකොට පෙන්නනවා ඒකේ දැන් යන ප්‍රයිස් එක. ඉතින් ඒගොල්ලෝ කියනවා වෙලාවක් මෙන්න මේ වෙලාවේදී buy කරන්න කියලා. අන්න ඒ වෙලාව වෙනකන් ඉඳලා අපි හිතමු දැන් ඔන්න දැන් මගේ වෙලාව 12:07යි 12:10ට කියලා. ඉතින් 12:10 වෙනකන් ඔයාලට තියෙන මේක බලාගෙන ඉඳලා buy කරන්න. ඉතින් buy කරනකොට ඔයාලගේ amount එක මෙන්න මේ මෙතනට දා ගන්න ඕනේ. මේ මෙතනට ඔයාලගේ amount එක දා. ඔයාලා $15ක් දැන් අපි හිතමු ඔයාලා $50ක් ඩිපොසිට් කරා කියලා. $50ක් ඩිපොසිට් කරලා දෙනවා නම් ඔයාලගේ $50ම මෙතනට මේ ට්‍රේඩ් එකට දානවද නැත්නම් එතනින් 30ක් දානවද 40ක් දානවද කියන එක ඔයාලා තීරණය කරලා ඔයාලට දාන්න පුළුවන්. මම ඔයාලා ඉස්සරහට පැහැදිලි කරනවා. එතකොට ඔයාලගේ තියෙන සම්පූර්ණ කැපිටල් එකෙන් 150ක් දානවා නම් ඔයාලට පුළුවන් මෙතන මේ තියෙන 150 කියන එක උඩ ටච් කරන්න. මෙතනදී ඒ වගේම තමයි සම්පූර්ණම කැපිටල් එක දානවා නම් මෙතන 100 කියන එක උඩ ටච් කරන්න පුළුවන්. 175ක් වගේ දානවා නම් මෙතන මම ඔයාලට පෙන්නන්නම් 100 කියන එක උඩ ටච් කරලා මෙතෙන් 100 උඩ කියන ටච් කරාට පස්සේ මගේ දැනට තියෙන $15ම මෙතනට දැන් ඇඩ් වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ. ඉතින් ඒ විදිහට දීලි ඉවරලා ඔයාලට තියන්නේ ඔන්න ඔය විදිහට තියාගෙන ඉඳලා හරියටම අරගොල්ලෝ කියන වෙලාව ආවට පස්සේ මෙන්න මේ buy LTC කියන එක උඩින් ටච් කරන්න. මම මේ කියන්නේ උදාහරණයක්. ඉතින් LTC කියන එක උඩ නෙමෙයි සිග්නල් එක දෙන එක උඩම තමයි ඔයාලා ටච් කරන්න ඕනේ. සිග්නල් එක දෙන්නේ මොන ක්‍රිප්ටෝ එකෙන්ද කියලා බලලා අන්න එතනදී මේක කරගන්න ඕනේ. මම මේ නොතේරෙන අයට තමයි වේලාසනින් දෙයක් මේ කරලා පෙන්වන්නේ. ඉතින් free signal එකට කරන විදිහත් මම පෙන්වන්නම් දැන් තව ටිකකින්. මෙන්න මේ විදිහට තමයි ඔයාලට කරන්න තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ කියනවා අපි හිතමු 12:10ට දැන් මේක buy කරා කියලා. ඉතින් මේ buy කියන එක උඩ ටච් කරනවා. ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා මේක sell කරන්න කියලා.
තව විනාඩි 10කින්. විනාඩි ඒගොල්ලෝ දෙනවා ටයිම් එකක්. ඉතින් ඒ වෙලාවට අපි කරන්න ඕනේ මෙන්න මේ සෙල් කියන එක උඩට යන්න ඕනේ. සෙල් කියන එක උඩට ගිහිල්ලා එතනදිත් ඔයාලා 100ට 100 කියන එක ලබා දෙන්න ඕනේ. මෙන්න මේ 100ට 100 කියන එක එතනදී අනිවාර්යෙන් ලබා දෙන්න. එතකොට ඔයාලා දැන් බයි කරලානේ තියෙන්නේ. LTC එකේ ඩොලර් 10ක LTC බයි කරලා තියෙන්නේ. ඉතින් මේ සම්පූර්ණ ගාණ මෙතනට වැටෙයි එතකොට. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ අන්න අරගොල්ලෝ කියන ටයිම් එකට 12:15ට කියලා හිතමු. අන්න ඒ වෙලාවට මෙන්න මේ සෙල් කියන එක උඩ ටච් කරන්නයි තියෙන්නේ. මෙන්න මේ සෙල් කියන. දැන් මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා මේක. අපි දැන් බලමු ෆ්‍රී සිග්නල් එකකට කොහොමද මේක හරියටම කරන්න කියලා. ඉතින් ඔයාලට මම වීඩියෝ එකේ මේ රෙජිස්ටර් ලින්ක් එක ගාවම මම දාලා තියෙනවා ඔයාලට මේගොල්ලන්ගේ ෆ්‍රී සිග්නල් එක එන්නේ මොන ගෲප් එකකටද කියලා. WhatsApp ගෲප් එකක් තියෙන. ඉතින් WhatsApp ගෲප් එකේ ඔයාලා දන්නවා WhatsApp channel තියෙනවා දැන්. ඉතින් ඔයාලගේ WhatsApp එක අප්ඩේට් කරගෙන නැත්නම් ඔයාලා WhatsApp එක අප්ඩේට් කරගන්න. එතකොට ඔයාලට channel වලට සම්බන්ධ වෙන්න පුළුවන් WhatsApp වල. ඉතින් එහෙම WhatsApp එක අප්ඩේට් වෙලා නැති මොනවා හරි ප්‍රශ්න තියෙන කෙනෙක් ඉන්නවනම් වෙනම මැසේජ් එකක් දාන්න. අපි වෙනම group එකක් තියෙනවා. ඒකට වෙනම ඇඩ් කරන්න. නැත්නම් free signal group එකට ඔයාලට කෙලින්ම ඇඩ් වෙන්න පුළුවන් link එක මම වීඩියෝ එකේ දාලා තියෙනවා. ඉතින් අපි බලමු ගිහිල්ලා ඉවරලා මේගොල්ලන්ගේ free signal කොහොමද එන්නේ කියන එක. ඔයාලට හොඳට තේරෙයි. එතනට ගියාට පස්සේ අපි ගිහිල්ලා බලමු free signal එක කොයි විදිහටද එන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට ආවට පස්සේ ඔයාලට පෙන්නනවා මේගොල්ලන්ගේ සිග්නල් එක කොහොමද එන්නේ කියලා. මේ දැන් ආපු සිග්නල් එකක් මේ තියෙන්නේ. ඉතින් මේ සිග්නල් එකේ දීලා තියෙන්නේ සිංගප්පූර් ටයිම්, එතකොට තුර්කි, බංග්ලාදේශ්, පාකිස්තාන්, නයිජීරියා, සවුත් අප්‍රිකා ওই වගේ රටවල් එක්ක මේකේ තියෙනවා. මෙන්න මේ ශ්‍රී ලංකා කියන එකත් මෙතන යට හරි මැද හරි වගේ තියෙනවා. ඉතින් මේ ශ්‍රී ලංකා ටයිම් එකෙන් මේගොල්ලන් කියනවා මේ වැඩේ කරන්න ඕනේ මේ තියෙන ශ්‍රී ලංකා ටයිම් එකෙන් 12:40ට තමයි අපි බයි කරන්න ඕනේ. ඉතින් ශ්‍රී ලංකා ටයිම් එකෙන් 12:40ට ඔයාලට මේ පේනවනේ. එතකොට මෙතන කරන්සි එක දීලා තියෙනවා මේ තියෙන්නේ. මම ඉස්සෙල්ලා කිව්වා ඔයාලට LTGද BTCද මොකද්ද කියලා. මේකෙදි කරන්න ඕනේ SGT කියන එක. SGT කියන ක්‍රිප්ටෝ එක තමයි අපි බයි කරන්න ඕනේ. හරියටම 12:40ට අපි මේක බයි කරන්න ඕනේ. 12:50ට අපි මේක සෙල් කරන්න ඕනේ. මෙන්න මේක තමයි ෆ්‍රී සිග්නල් එක මේගොල්ලන්ගේ. අපි ඉතින් බලමු කොහොමද මේක කරන්න කියලා. හරියටම 12:40ට තියෙන්නේ. මම ඔයාලට සයිට් එකට ගිහිල්ලා මේක සෙට් කරලා පෙන්නන්නම්. ඊට පස්සේ අපි 12:40ට හරියටම මේ සිග්නල් එකට මේක බයි කරලා බලමු. SGT කියන එක මතක තියාගෙන අපි යනවා දැන් අපේ සයිට් එකට. දැන් අපි යමු අපේ මෙතන ස්පොට් කියන තැනට. ස්පොට් කියන එක ඇතුළට යන්. ගියාට පස්සේ අපි තෝරගන්න ඕනේ අරගොල්ලෝ අතර දීලා දුන්නේ SGT කියන එක. ඉතින් මෙතනදී අපි තෝරගන්නවා SGT. මේ තියෙන්නේ SGT. මේ තියෙන්නේ SGT. ඒක තමයි අපි තෝරගන්නේ. හරි. මෙතන අපි තෝරගන්නවා SGT කියන එක. තෝරගෙන ඉවරලා මම දෙනවා මෙතනදී 100%ක්ම දෙනවා මෙතන මම බයි කරන ප්‍රමාණය. ඒ කියන්නේ ඩොලර් 15ක SGT මම බයි කරනවා 12:40ට. ඉතින් දැම්ම මේක බයි කියන එක දෙන්නේ නැහැ. අරගොල්ලන් කියලා තියෙන්නේ මේ මෙතන තමයි ටච් කරන්න ඕනේ. 12:40ට තමයි අපි මේක ටච් කරන්න ඕනේ. 12:40ට ටච් කරන්න ඕනේ. ඊට පස්සේ අපි සෙල් එක කරන විදිය මම ඊට පස්සේ කියලා දෙන්නම්. 12:40ට මම මේක බයි කරලා ඔයාලට පෙන්නන්නම්. හරි. තව විනාඩි 2ක් වගේ වෙලාවක් තමයි තියෙන ට්‍රේඩ් එක දාන්න. අපි ඕනනම් තවසපාරක් ගිහිල්ලා බලමු අපේ WhatsApp group එකේ signal channel එකට. මෙන්න මේ signal channel එකේ ඔයාලට පේනවා ඇති. මෙතන තියෙනවා මේ තියෙන්නේ ශ්‍රී ලංකන් ටයිම් එකේ. ඉතින් ඔයාලගේ country එකේ හැටියට ඔයාලා select කරගන්න. ඔයාලා ඒ කියන්නේ ඔයාලට ලංකාවේ වෙලාවෙන් වෙලාව හදාගන්න පුළුවන් නම් ගැටලුවක් නැහැ. නැත්නම් ඔයාලගේ රටේ හැටියට මේක දැන් දීලා තියෙනවා නම් ඔයාලා ඒ ටයිම් එක බලලා හදාගන්න. ඉතින් ඔයාලා මුලින්ම බලන්න ඕනේ මොකද්ද මේ currency එක කියන එක. මෙන්න මේ SGT USDT කියන currency එකෙන් තමයි මේ වෙලාවේ සිග්නල් එක දීලා තියෙන්නේ. ඉතින් අපි අනිවාර්යෙන් අතනට ගිහලා SGT USDT කියන එක සිලෙක්ට් කරගන්න ඕනේ. ඒ වගේම තමයි අපි බයි කරන වෙලාව දීලා තියෙන්නේ 12:40. ඒ වගේම සෙල් කරන වෙලාව 12:50. දැන් 12:39යි. අපි යමු බලන්න සයිට් එකට ගිහිල්ලා බලාගෙන ඉමු මේක බයි කරන්න.
12:40ට අපි බයි කරනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා මතක තියාගන්න සිග්නල් එක දුන්නට පස්සේ හරියටම 12:40ට නම් සිග්නල් එක තියෙනවා. ඔයාලට සිග්නල් එක වේලාසනින් එනවා. ඉතින් එහෙම ආවට පස්සේ ඔයාලා හරියට 12:40ටම සයිට් එකට ලොග් වෙන තියාගන්න එපා. විනාඩි 10කට විතර කලින් මේ සයිට් එකට ලොග් වෙලා මේ සියලුම දේවල් හදා ගන්න. ඔයාලා කරන්සි එක තෝරගන්න. ඊට පස්සේ amount එක මේ මෙතන 100ක් දාලා ඒ ටික ඔක්කොම ඔයාලා කරලා තියාගන්න. එතකොට ඔයාලට ලේසි. නැත්තම් සමහරලාට කරන්සි එක අප් වෙන වෙලාවේ ඔයාලට මගදී වෙන්න පුළුවන්. ඕන දැන් හරියටම 12:40යි මම බයි එක දුන්නා. දැන් මම බයි කරලා තියෙන්නේ මගේ තිවිච්ච මේවා ටික. එතකොට අපිට ඕඩර් එක බලා ගන්න පුළුවන්. ගිහිල්ලා මෙතන history වලට ගියාට පස්සේ ඔයාලට මේ තියෙන්නේ මෙතන පෙන්නනවා completely sold. තියෙනවා quantity එක 0.738ක්. ඒ කියන්නේ SGT කියන coin එකේ 0.738ක් මම market price එක 20.3 දී buy කරලා තියෙනවා. දැන් ඉතින් මට මේක sell කරන්න තියෙන්නේ. sell කරන්න තියෙන වෙලාව 12:50ට. ඉතින් 12:50ට මම කරන්න ඕනේ මෙන්න මේ sell කියන එක උඩ touch කරගන්න ඕන. ඔයාලට මේ මෙතන තියෙන sell කියන එක උඩ. එතන sell කියන එක උඩ touch කරලා ඊට පස්සේ මෙතන quantity එක මේ quantity කියන එක තෝරගන්න අනිවාර්යෙන් දෙවෙනි rule එකේ. ඊට පස්සේ මෙතනදී 100% කියන එක දෙන්න. ඒ කියන්නේ අපි buy කරපු සියලුම දේවල් අපි මෙතනදී sell කරනවා. ඒ කියන්නේ අපි buy කරලා තියෙනවනේ SGT කියන coin එකෙන් 0.7යි ගාන. ඒ ඔක්කොම sell කරනවා මේ අපේ දීලා තියෙන time එකට. එතකොට මෙතන 100% ලබා දෙන්න. ඒක පෙන්නනවා අපි මේ වෙනකොට කොච්චර ප්‍රමාණයක් quantity එකක් අපි මිලදී අරන් තියෙනවද කියලා. මගේ ළඟදී තියෙන USDT 15 මම මේ USDT 15ටම SGT කියන coin එක buy කරා. එතකොට SGT කියන coin එකෙන් මට 0.73ක් තමයි මිලදී ගන්න පුළුවන් උනේ USDT 15කට. ඉතින් ඒ ගණිපු ඔක්කොම මම දැන් sell කරනවා 12:50ට. අපි බලමු මේක දැන් price එක වැඩි වෙන්න ඕනි මේ වෙනකොට අනිවාර්යයෙන්ම මේක වැඩි වෙයි. ඉතින් ඔයාලට පේනවා ඇති දැනට තියෙන මාකට් ප්‍රයිස් එක එන්න වැඩි වෙනවා. අපිට ඕන නම් තා පොඩ්ඩක් මේක ගිහිල්ලා chart එකෙන් බලා ගන්න පුළුවන්. මේ මෙතන තියෙන trend chart කියලා. එන්නේ trend chart එකට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේක වැඩි වෙන විදිය. අපි ගිහිල්ලා බලමු. මේ තියෙන්නේ ඔයාලට පේනවා ඇති මෙතන මේ අපි sell එක දාන වෙලාවේ buy එක දාන වෙලාවේ මේක තිබුණේ මෙතන. ඉතින් ඒ වෙලාවේ ඉඳලා මේ වෙනකොට මේක ඉහළට නගමින් පවතිනවා මේ තියෙන්නේ. ඒ කියන්නේ අපි අඩු මුදලකින් මේක SGT කියන coin එක මිලදී ගත්තා. අපි ගාන වැඩි වුණාට පස්සේ අපි මේක sell කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් තා විනාඩි 6ක් වගේ වෙලාවක් තියෙනවා. විනාඩි 6කින් වගේ මේක මම sell කරනවා. ඉතින් free signal එක හරියටම වැඩ කරනවා. ඔයාලට පේනවා. මේ ඔන්න ඔය වගේ තැන් වලදී තමයි මේගොල්ලෝ signal දෙන්නේ. මේ තියෙන්නේ කලින් signal දීපු තැන්. මේ තියෙන මෙන්න මේ වගේ තැන් වලදී තමයි මේගොල්ලන් සිග්නල් දෙන්නේ. මේ බලන්න දැන් මෙන්න අන්තිම ටිකේදී මේ පෙන්නන්නේ මෙතන මම මේ විනාඩි 5 chart එක දාලා තියෙන්නේ. මේ තියෙන්නේ අපි දැන් මේ දාලා තියෙන්නේ මෙන්න මේ වෙලාවේ මේ තියෙන්නේ එක ළඟ මේ වැඩි වෙලා තියෙන්නේ. මේ තව විනාඩි 5ක් තියෙනවා. විනාඩි 5ට තව වැඩි වෙයි. ඉතින් ඕන ඔය විදියට ওই වගේ තැනකදී තමයි මේගොල්ලෝ ෆ්‍රී සිග්නල් එක දෙන්නේ. බලන්න මේ මෙතන ඉඳලා මෙතනට ආපු ටිකේදීම අඩු වැඩි වීම ඊටාම සුළු වශයෙන් තමයි වෙලා තියෙන්නේ. ඉතින් මේ එකපාරටම අප් වෙන වෙලාවේ තමයි ෆ්‍රී සිග්නල් එක දීලා තියෙන්නේ. ඉතින් ඇත්තටම ඔයාලට තේරෙන ඇති ඔයාලා පුළුවන් තරම් බලන්න මේකේ වැඩේ කරගන්න. ඩිපොසිට් එක වැඩි කරගන්න. දැන්ට 105ක් percentage එකකින් වැඩි වෙලා තියෙනවා. ඉතින් ඔයාලා මේ වෙලාවේ 100ක් ඔයාලා ඩොලර් 100ක SGT buy කරා නම් ඔයාලට ලොකු earning එකකට යන්න පුළුවන්. මගේ ළඟ තියුනේ ඩොලර් 15යි මම දාලා තියෙන්නේ. ඉතින් ඩොලර් 15 මම මේකට ට්‍රේඩ් එකට දාලා තියෙන්නේ. අපි බලමු මොකද වෙන්නේ කියලා. තා විනාඩි 4කින්. අපි යන් දැන් ස්පොට් එකට ගිහිල්ලා එතෙන්දී ඉමු මේක සෙල් කරන්න බලාගෙන. හරියටම 12:50 පහු වෙන්න එපා. මොකද එකපාරටම මේක ඩවුන් යන්න පුළුවන්. වැඩි වෙන්නත් පුළුවන්. ඉතින් අපි දන්නේ නැහැ ෆ්‍රී සිග්නල් එක දීලා තියෙන ටයිම් එකටම අපි මේ ට්‍රේඩ් එක ක්ලෝස් කරමු. එහෙනම් අපි බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා. හරි. තව විනාඩියයි තියෙන්නේ. අපි බලමු ට්‍රෙන්ඩ් chart එකට පොඩ්ඩක් ගිහිලා ඔන්න බලන්න ට්‍රෙන්ඩ් chart එකේ මේ අපිට විනාඩියෙන් විනාඩිය මේක වැඩි වෙලා තමයි ගිහිලා තියෙන්නේ. ඉතින් ලොකු අප් එකක් තියෙනවා මේකේ. ඉතින් ඒක නිසා තමයි ෆ්‍රී සිග්නල් එකක් දෙනවා කියලා කියන්නේ. ඉතින් ෆ්‍රී සිග්නල් එක හරියට මේ වෙලාවේදී අපි ස්ටාර්ට් කළා හරියටම දීලා තියෙන වෙලාවට එන්ඩ් කරා නම් අපිට ලොකු
ලාභයකට යන්න පුළුවන්. ඉතින් මම සෙට් කරගෙන ඉන්නේ දැන් මේ වෙනකොට මගේ සම්පූර්ණ කැපිටල් එක ඒ කියන්නේ මම මේකට දාපු සම්පූර්ණ ප්‍රමාණය සෙල් කරන්න බලාගෙන ඉන්නේ 12:50ට. තා විනාඩියයි තියෙන්නේ. බලමු අපි. හරි මම දැන් ඒක සෙල් කරා. ඔයාලට පේනවා ඇති මම සෙල් කරා. සෙල් කරපු ගමන්ම දැන් චුට්ට අඩු වෙනවා ඒක. බලන්නකෝ. දැක්කද? දැන් චුට්ට අඩු වෙනවා. අපි ගිහිල්ලා බලමු මෙතන ඕඩර්ස් වලට ගිහිල්ලා අපේ හිස්ටරි එක. ඔන්න මම දැන් මේ තියෙන්නේ අපේ ප්‍රයිස් එක. එතකොට මම 20.3න් තමයි මාකට් ප්‍රයිස් එක මම මේක බයි කරේ. ඒ වගේම 20.8න් තමයි මම මේක සෙල් කරේ. ඒ කියන්නේ 0.5ක් වැඩි වුණාට පස්සේ තමයි මම මේක සෙල් කරලා තියෙන්නේ. ඉතින් අපි ගිහලා බලමු කොච්චර විතර ලාභයක් ඇවිල්ලා තියෙනවද කියලා. අපි ගිහලා බලමු මෙතනින් තියෙනවා මයි කියන එකට. මේ තියෙන්නේ මේ කියන එකට ගිහලා බලමු. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන මගේ දැන් ඩොලර් ගාන වැඩි වෙලා තියෙන්නේ 15.21ක් වෙලා තියෙනවා. ඒ කියන්නේ $.21ක් මම හොයලා තියෙනවා මේ විනාඩි 10ට. මේ විනාඩි 10ට මම $.21ක් හොයලා තියෙනවා. ඉතින් මේ $.21 මම හොයලා තියෙන්නේ $15ක් දාපු නිසා. ඉතින් හිතන්න මට සාමාන්‍යයෙන් $50ක වගේ කැපිටල් එකක් තිබ්බනම් මට මීට වඩා වැඩි ප්‍රොෆිට් එකක් හම්බ වෙනවා. $100ක් වගේ තිබුණා ලොකු ප්‍රොෆිට් එකකට යන්න පුළුවන්. ඉතින් එක විනාඩි 10යිනේ. දවසට මේ වගේ ෆ්‍රී සිග්නල් දෙකක් දෙනවා. ඉතින් ෆ්‍රී සිග්නල් දෙකෙන් අපිට හැමදාම ලොකු ගණක් හොයාගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලා හැමෝටම පැහැදිලි වෙන්නේ නැති කොහොමද ට්‍රේඩ් එක දාන්නේ කියන එක. සිග්නල් දෙන මේගොල්ලන්ගේ WhatsApp channel එකට ගිහිල්ලා අපි බලා ගන්නවා කීයටද මේක ස්ටාර්ට් කරන්න තියෙන්නේ. ෆ්‍රී සිග්නල් එක පටන් ගන්න කීයටද. එතකොට ඒගොල්ලන් සිග්නල් එක දානවා පැයකට විතර කලින්. ඒක නිසා අපි ගිහිල්ලා බලා ගන්නවා මොන ක්‍රිප්ටෝ එකෙන්ද අපිට සිග්නල් එක දෙන්නේ කියලා. ඉතින් ඒ ක්‍රිප්ටෝ එක බලාගෙන ආවිල්ලා අපි මෙතනට ආවිල්ලා ස්පොට් එකට ගිහිල්ලා ස්පොට් එකේ අපි ඒ ක්‍රිප්ටෝ එක තෝරලා අපේ 100%ක් කැපිටල් එක දීලා අපි බලන් ඉන්නවා අර කියපු ටයිම් එක වෙනකන් මේක බයි කරන්න. ඊට පස්සේ ඒගොල්ලන් කියන ටයිම් එකටම අපි ඒක සෙල් කරනවා. ඔන්න ඔය ටික තමයි කරන්න තියෙන හරිම ලේසි. ඉතින් මේ වෙනකන් මම දන්න විදිහට මේකේ තාම ලොස් එකක් ගිහිලා නැහැ. ඒ කියන්නේ ට්‍රේඩ් කිව්වට පස්සේ හැම එකම ප්‍රොෆිට් වෙන්නේ නැහැනේ. ඉතින් ප්‍රොෆිට් වෙන්නේ නැහැ. නමුත් මේකේ තාම මේ වෙනකන් කිසිම ලොස් එකක් ගිහිලා නැහැ මේ සයිට් එකේ. මම දැනුවත්ව මම දන්නවා දැන් මේ සයිට් එක පටන් අරගෙනත් තාම මාසයක් වගේ වෙන්නේ. ඉතින් ඒක නිසා මේ කාලය ඇතුළත තාම මේගොල්ලන්ගේ මේ ෆ්‍රී සිග්නල් එකක් වැරදිලා නැහැ. ඉතින් ඒක නිසා මේ සයිට් එක පටන් ගත්තු අලුතම නිසා පුළුවන් හැමෝම ඉක්මනටම ජොයින් වෙලා වැඩේ කරන්න පටන් ගන්න. ඔයාලට පුළුවන් විදිහට ඩිපොසිට් එක කරගන්න. ඉතින් අපි බලමු මේකේ දැන් මේ ඔක්කොම කරගත්තට පස්සේ විත්ඩ්‍රෝවල් එක කරන්නේ කොහොමද කියන එක. හරි. අපි බලමු දැන් විත්ඩ්‍රෝවල් එක කරන්න. මෙන්න මේ මෙතන තියෙනවා විත්ඩ්‍රෝ කියන බටන් එක. ඉතින් ඒකට ගිහිල්ලා අපි බලමු කොහොමද විත්ඩ්‍රෝ එක කරගන්නේ කියලා. ඉතින් විත්ඩ්‍රෝ එකට ගියාට පස්සේ විශේෂයෙන්ම ඔයාලට මතක් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම මේකෙදී අපි දැන් ෆ්‍රී කරන්න එන හැමෝම ඉන්නෝනේ $5න් මේක කරන්න පුළුවන් ෆ්‍රී දෙන. ඉතින් නමුත් $5න් මේක ෆ්‍රී කරාට මේකේ විත්ඩ්‍රෝවල් එකක් කරන්න බෑ ඔයාලා ඩිපොසිට් එක කරන්න නැතුව. ඒක අනිවාර්යයෙන්ම මතක තියාගන්න. මිනිමම් $10ක් ඔයාලා ඩිපොසිට් කරන්න ඕන අඩුම ගානේ. ඉතින් ඔයාලා $10ක රිස්ක් එකක් ඔයාලට ගන්න බැරි නම් මේ සයිට් එකේ ඇත්තටම වැඩ කරන්න එපා. ඔයාලා ෆ්‍රී දෙන $5න් වැඩ කරලා ඔයාලා පුරුදු වෙන්න සයිට් එක වැඩ කරන්නේ කොහොමද එහෙම කියලා. නමුත් ඔයාලා මේක earn එකක් අරගෙන ඉවරලා ඔයාලට මේක විත්ඩ්‍රෝවල් එකක් ගන්න බෑ ඩිපොසිට් එකක් කරන්න නැතුව මේකේ වැඩ කරලා. ඉතින් මිනිමම් $10ක ඩිපොසිට් එකක් අනිවාර්යෙන් කරන්නට ඕනේ. ඉතින් ගොඩක් කට්ටිය මේ වෙනකොට $100 50 ඒ විදිහට ඩිපොසිට් කරලා මේකේ වැඩ කරගෙන යනවා. ඕනම වෙලාවක $50ට වඩා වැඩි වෙච්ච වෙලාවට ඔයාලට විත්ඩ්‍රෝ එකක් ගන්න පුළුවන්. අනිවාර්යෙන් විත්ඩ්‍රෝ කරන්න මිනිමම් $50ක් මේකේ හැදෙන්නට ඕනේ. ඉතින් $20ක් 30ක් දාලා උනත් පුළුවන් ඕනම කෙනෙකුට පටන් ගන්න. ඉතින් ටික දවසක් යනකොට ඔයාලට $50 හැදෙනවා. ඒ හැදුනට පස්සේ ඔයාලට විත්ඩ්‍රෝ කරගන්න පුළුවන්. නැවතත් ඒ සයිට් එකේ වැඩේ කරගෙන යන්නත් පුළුවන්. ඉතින් ඊට පස්සේ මෙතනට ආවට පස්සේ මේ USDT කියන එක උඩ ටච් කරන්න. USDT වලින් නිසා අපි විත්ඩ්‍රෝවල් එක ගන්නෙ. ඉතින් චේන් ලින්ක් එක මේකෙදිත් TRC20 කියන එකමයි. ඉතින් මෙතනදී අපි ලබා දෙන්න ඕනේ කොච්චර මුදලක් අපි
Binance එකට දාගන්නවද කියලා. ඒ කියන්නේ අපි Binance එකට හෝ wallet එකකට අපිට දාගන්න පුළුවන්. අපේ balance එක මෙතන පෙන්නනවා සම්පූර්ණ balance එක. එතකොට fee එක මේගොල්ලෝ කපා ගන්න නැහැ කියලා මෙතන පෙන්නන්නේ. fee එක 0.0 USDT. ඉතින් ඊට පස්සේ අපි මෙතනට දෙන්න ඕන අපි withdrawal එක කරන address එක. ඒ කියන්නේ අපි කොහාටද මේක අරන් අපේ සල්ලි ටික අරන් යන්නේ කියන එකේ address එක. අපි දැන් මේකට අපි ගෙනාවනේ මුලින්ම $10ක්. අන්න ඒ විදිහටම තමයි මේකෙන් අතන්ට යනකොටත් අපි ඒකේ site එකට ගිහිල්ලා ඒකේ deposit කියන address එක අරන් ගිහිල්ලා මේකේ paste කරගන්න ඕනේ. මම ඔයාලට පෙන්නන්නම් කොහොමද කරන්න කියලා. Binance එකට ගිහිල්ලා අපි බලමු Binance එකට ගිහිල්ලා Binance එකට ගියාට පස්සේ මෙන්න මෙතන තියෙනවා deposit කියලා. අපි wallet යමු wallet එකේ funding wallet එකට funding wallet එකට ගියාට පස්සේ තාම load වෙනවා. ඉතින් මෙන්න මේ funding wallet එකට ගියාට පස්සේ අපි ඉස්සෙල්ලා withdraw කරන එක නෙකනේ දැන් deposit. ඒ කියන්නේ මේකට අපි සල්ලි දාන්න හදන්නේ. ඉතින් එතකොට අපි touch කරගන්න ඕනේ මෙන්න මෙතන තියෙන deposit කියන එක උඩ. මේ තියෙන deposit කියන එක උඩ. ඉතින් අපි deposit කියන එක උඩ touch කරගන්නවා. deposit කියන එක උඩ touch කරගත්තට පස්සේ මෙතනින් අපිට එනවා අපිට crypto එක තෝරන්න. මේ තියෙන්නේ search coin එක. ඉතින් අපි USDT ඉතින් සහ අපි USDT කියන එක උඩ touch කරගන්නවා මේ විදියට. හරි USDT එක උඩ touch කරා. දැන් අපි network එක select කරලා දෙන්න ඕනේ. මෙතන network එක select කරලා පුළුවන්. මෙන්න මෙතන තියෙන arrow එක උඩ touch කරාම. ඒ arrow එකෙන් touch කරාම උඩම පෙන්නනවා Tron TRC 20 කියන එක. TRC 20 කියන network එක තමයි අපි ලබා දෙනවා. ඉතින් මෙන්න මේ දැන් මෙතනට අවිල්ලා තියෙනවා deposit address එක. නේ තියෙන්නේ. අපි මේක copy කරගන්න ඕනේ. මේ මෙතන තියෙන මේකෙන් copy කරගන්න පුළුවන්. අපි මේක copy කරගන්නවා මේද. දැන් copy වුණා. මෙන්න මේ address එක අරන් ගිහිල්ලා අපි එහා පැත්තේ තියෙනවා අපේ site එකේ address එක copy කරන්න තියෙන තැනට අපි address එක copy කරගන්නවා. මෙන්න මෙතනට. තියෙන්නේ. මෙතන තියෙන මෙන්න මේ please select address කියලා තියෙන ඒක උඩ touch කරනවා. ඒක උඩ touch කරාට පස්සේ මෙන්න මේ වගේ interface එකකට එනවා. එතෙන්දී අපි මෙන්න මේ ධන ලකුණත් එක්ක තියෙන ඉරි තුන උඩ touch කරගන්නවා. එතන touch කරාට පස්සේ අපිට එනවා USDT වලින් මෙතනට address එක දාන්න. මෙන්න මේ මෙතනට address එක දාන්න ඕන. අපි අර copy කරන් ආපු address එක මෙතනට දානවා. හරි. ඊට පස්සේ අපි දානවා address name එක. address name එක කියන තැනට අපි දාන්න ඕනේ. මේ තියෙන address name එක කියන තැනට අපි දාන්න ඕනේ TRC20 කියන එක. TRC20 කියලා දැම්මා නම් හරි. TRC20. ඕක දාලා ඉවරලා මෙතනින් ඊට පස්සේ අපිට email එකට code එක ගෙන්න ගන්න ඕනේ. ඒකට අපි මෙතන get code කියන එක උඩ touch කරන්න ඕනේ. get code කියන එක touch කරාට පස්සේ අපිට code එක එනවා email එකට. ඒ ආවට පස්සේ අන්න ඒ code එක ගෙනල්ලා මෙතනට type කරගන්න. type කරලා මෙන්න මේ submit කියන එක උඩ touch කරාට පස්සේ අපේ withdrawal එක success වෙනවා. අපේ Binance එකට ඒ වෙලාවෙම සල්ලි withdraw වෙනවා. මම හිතනවා withdrawal එකත් ඔයාලට සම්පූර්ණයෙන් පැහැදිලි වෙන්නේ නැති කියලා. මොනවම හරි ගැටලුවක් තියෙනවා නම් අපේ group එකෙන් අහන්න පුළුවන්. group එකට ඇවිල්ලා අහන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා මේකේ වැඩේ කරන්න පටන් ගන්න free signal group එකට join වෙන්න. මොනවම හරි ගැටලුවක් තියෙනවා නම් අපේ Telegram group එක හරහා join වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට වෙනම group එකක් තියෙනවා මේ සම්බන්ධව විතරක් කතා කරන. එහෙම කාට හරි ඒකට add වෙන්න ඕන නම් කියන්න message එකක් දාන්න මම ඒකට add කරන්නම් ඔයාලව. වෙන මොනවත් මේක ගැන කියන්න විශේෂ දෙයක් නැහැ. ඉතින් හැමෝටම පැහැදිලි වුණා කියලා හිතනවා වැඩේ. හැමෝම කරලා බලන්න. ඉතින් මෙහෙමයි අවසාන වශයෙන් කියන්න තියෙන්නේ කිසිම කෙනෙකුට බල කිරීමක් නැහැ මේකේ වැඩ කරන්න කියලා. ඔයාලා කැමති නම් ඔයාලට $10ක් වගේ ප්‍රමාණයක රිස්ක් එකක් ගන්න පුළුවන් නම් විතරක් මේ වැඩ කරන්න. මොකද අද කාලේ තියෙන මේ සයිට් එක වෙලා තියෙන්නේ පටන් අරගෙන වැඩි කාලයක් නැහැ. ඉතින් සාමාන්‍ය මේ වගේ සයිට් මාස 6-7ක් දුවනවා. මාස 6ක් අඩුම අනිවාර්යෙන් දුවනවා. ඉතින් එහෙම වුණා කියලා හෙට නැති වුණත් සයිට් එකක් බය නැතුව රිස්ක් එකක් නැතුව ඔයාලට රිස්ක් එකක් අරගෙන මේකට ඩිපොසිට් කරන්න පුළුවන් නම් විතරක් සල්ලි ඩිපොසිට් කරලා වැඩේ පටන් ගන්න. මොකද මට කිසිම වගකීමක් ගන්න බෑ මේ සයිට් ගැන. ඔයාලා ඩිපොසිට් කරන සල්ලි සම්බන්ධව මට වගකීමක් ගන්නට බෑ.
ඉතින් සයිට් එක ගැන ඔයාලට අඳුන්වලා දුන්නා. ඔයාලට හොඳයි කියලා හිතනවා නම් බලන්න. මේ $5න් ඔයාලා දවස් දෙකක් කරලා බලන්න. ෆ්‍රී සිග්නල් කොහොමද දෙන්නේ කියන එක. ඉතින් $5න් ලොකු ගාණක් earn කරන්න බෑ. ඉතින් ඇත්ත වශයෙන්ම. ඉතින් ඒක නිසා ඔයාලා කරලා බලන්න. ඔයාලා පුරුදු වෙන්නත් එක දවස් දෙකක් කරාට පස්සේ හොඳයි කියලා හිතුනොත් ඔයාලා ඩිපොසිට් එකක් කරලා මේ වැඩේ කරගන්න. ඉතින් මම කියන්නේ නැහැ අවසාන වශයෙන්ුත් කියන්නේ මම කිසිම වගකීමක් ගන්නෙ නැහැ මේ සයිට් ගැන. ඉතින් ඒක නිසා මම කරේ ඔයාලට සයිට් එක අඳුන්වලා දීපු එක විතරයි. ඉතින් කැමති කට්ටිය ඉන්නවනම් මේක ඩිපොසිට් කරලා වැඩේ කරගෙන යන්න. මමත් ඩිපොසිට් එකක් කරලා මේ දැන් වැඩේ කරගෙන යන ගමන්. එහෙනම් මොන හරි ගැටලුවක් තිබුණොත් අනිවාර්යෙන් ඔයාලා මැසේජ් එකක් දෙන්න. අනිවාර්යෙන්ම ෆ්‍රී සිග්නල් channel එකට join වෙන්න. join වෙලා ඉවරලා ෆ්‍රී සිග්නල් දෙකටම අනිවාර්යෙන් වැඩේ කරගන්න. ඒ වගේම තමයි channel එක subscribe කරලා නැත්නම් කවුරු හරි channel එක subscribe කරන්න. ඉස්සරහටත් අපි අරගෙන ෆ්‍රී වැඩ කරන site ගැන අනිවාර්යෙන්ම ඔයාලට